හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. ඒතකොට අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ X1 කියන ඉකෝචයින් ටෙස්ට්නෙට් ARP එක ගැන. මේ ARP එක අලුතෙන් පටන් ගත්ත ARP එකක්. මම ඔයගොල්ලන්ට මීට දවස් දෙකකට විතර කලින් පෝස්ට් එකක් දැම්මා මේ ARP එක කරගන්න කියලා Telegram channel එකට. ඔයගොල්ලෝ Telegram channel එකේ හිටියනම් දකින්න ඇති. මෙතන මේ දාලා තියෙන පෝස්ට් එක. මේක ඇත්තටම අමාරු ARP එකක් නෙමෙයි. ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේ මේක විශේෂත්වය මේක රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකක් නෑ. ඒ නිසා කරන හැමෝටම සමාන අවස්ථාවක් තියෙන ARP එකේ පොයින්ට් earn කරගන්න. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක එක දවසක්වත් මිස් නොකර දිගටම ඩේලි ටාස්ක් ටික කරගන්න එක විතරයි. එතකොට ඔයගොල්ලන්ට කොහොමත් හොඳ රෑන්ක් එකකට එන්න පුළුවන්. හොඳ රෑන්ක් එකක් අල්ල ගන්නවා කියන්නේ මේ ARP එකේ ලොකු රිවෝඩ් එකක් ලබා ගැනීමේ chance එක තියෙනවා. අපි ARP එක කරන විදිහ කතා කරමු. ඔයගොල්ලන්ට මෙතන link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ඇවිල්ලා මේ වෙබ්සයිට් එකට එන්න. link එකෙන් ආවෙ නැතත් කමක් නැහැ. මේක රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකක් නැති නිසා. මේ පේජ් එකට ආවට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම මෙතනින් කනෙක්ට් දීලා ඔයාලගේ කැමති වොලට් එකක් කනෙක්ට් කරගන්න. කැමතියක් කියන්නේ EVM වොලට් එකක් කනෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ OKX එක හරි MetaMask එක හරි. මම MetaMask එක කනෙක්ට් කරගන්නවා දැන්. ඒක ওই විදිහට කනෙක්ට් කරගත්තට පස්සේ හැමෝම sign in message එකක් කරනවා. ඒකත් confirm කරන්න. confirm කරාට පස්සේ මේ වෙනකොට ඔයා point earn කරලා තියෙනවා නම් මෙතන පේන්නනවා. ඔයාලගේ rank එක මෙතන පේන්නනවා. ඔයගොල්ලොන්ගේ Xcoin testnet faucet balance එක මෙතන පේන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ එන්න මෙතන quest කියන එකට. quest කියන එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන social quest කියලා task ටිකක් දීලා තියෙනවා අපිට කරන්න. මේකේ අමාරු task නෑ. මෙතන මෙයාලගේ X එක follow කරන්න තියෙනවා. මෙතනින් අපිට Discord එක මේකට link කරන්න තියෙනවා. මෙතනින් Discord එකට join වෙන්න තියෙනවා. මෙතනින් Telegram එකට join වෙන්න තියෙනවා. ඒ ටික තමයි කරගන්න තියෙන්නේ. ඒ ටික අමාරු දෙයක් නෑ. බලලා කරගන්න. මම මේ වෙනකොට ඒ ටික already complete කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට යටරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන daily task ටිකක් දීලා තියෙනවා. මේක ඔයගොල්ලෝ දවස ගන්න ඇවිල්ලා මෙන්න මේ task තුන කරගන්න. පළවෙනි එකේ මුකුත් කරන්න නැහැ. මෙතන daily login කියන එක ඇවිල්ලා claim කියන එක දෙන්න විතරයි තියෙන්නේ. ඒක දුන්නාම මේ විදිහට මෙතනින් ටික් එකක් කරනවා. ඒ වගේ මෙන්න මේ එක පොයින්ට් එකක් අපේ point balance එකට add වෙනවා. දෙවෙනි එකේ කරන්න තියෙන අපිට මෙයාලගේ faucet claim කරගන්න. ඒකට ඔන්න විදිහට start කියන බටන් එක ක්ලික් කරලා මෙතන request කියන එක ඔබන්න. එතකොට ඒකත් ඔටෝම කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ මෙතන claim කියන එක දුන්නාම මේ point එකත් අපිට add වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ අපේ දැන් claim කරගත්ත faucet ටික කාට හරි යවන්න. එතකොට ඒකට ඔයාලට පුළුවන් මෙතනින් random address එකක් ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාලගේම wallet එකක් හදාගෙන වෙන wallet එකක් ඒකට fund ටික transfer කරන්නත් පුළුවන්. මම නම් recommended කරන්නේ random address වලට faucet යවන්න කියලා. මොකද එහෙම වුණොත් සමහර වෙලාවට සයිවිල් වෙන්න ඉඩ තියෙනවා. ඒ wallet address එකනොත් කවුරු හරි මේ ARP එකට join වෙලා හිටියොත් ඒ නිසා හොඳම දේ තමයි ඔයාලා මේ විදිහට තව account එකක් හදාගෙන පාවිච්චි කරන්න ඉතින් wallet එකක් හදාගෙන මේ විදිහට ඒක wallet address එක copy කරලා ඒ wallet address එක මෙතෙන්ට දීලා ඔයාලට පුළුවන් මෙතනින් කැමති ප්‍රමාණයක් transfer කරන්න. මේ වගේ දීලා මෙතනින් send කියන එක දුන්නාට පස්සේ අපිට MetaMask එක confirm කරන්න message එකක් එනවා. ඒක confirm කරාම අපේ transaction එක complete වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් back වෙලා මෙන්න මේ claim කියන එක ඔබන්න. හරිද? එතකොට ඒ point එකත් add වෙනවා. ඒ ටික තමයි ඔයාලට දවස ගාන ඇවිල්ලා කරගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන leaderboard එකට ගියහම බලා ගන්න පුළුවන්. leaderboard එකේ පළවෙනියට ඉන්න කෙනාට point තියෙන්නේ 48යි. දෙවෙනියටත් 48යි. ඊටු ටික විදිහට අඩු වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ ARP එක අලුත් නිසා මගේ මේ වෙනකොට point 30ක් තියෙනවා. rank එකත් 3000 ගාණක් තියෙනවා. එතකොට මේකෙදි ඔයාලා එක දවසක්වත් මිස් නොකර හැමදාම මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරොත් ඕගොල්ලන්ට රෑන්ක් එක අල්ල ගන්න පුළුවන්. මොකද මේකේ ඉන්න සමහර අය මේක හැමදාම කරන්නේ නැහැ. එතකොට එයාලගේ රෑන්ක් එක බහිනවා. හැමදාම කරන කට්ටියගේ රෑන්ක් එක අප් වෙනවා. එතකොට ඔයාලට chance එකක් තියෙනවා මේකේ පළවෙනි 1000 වගේ ඇතුළට අනිවාර්යෙන් එන්න. එතකොට සාමාන්‍යයෙන් හොඳ රිවෝඩ් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙයි අපිට. ඒ ටික කරලා ඉවරලා ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් මෙතන මිස් කරන්න. මෙතන ක්ලික් කරාට පස්සේ අපේ wallet එකේ මේ multi chain score එක check කරලා ඒකටත් මෙතනින් මේගොල්ලෝ point add කරනවා. මෙතනින් ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම wallet එක connect කරගන්න. ඊට පස්සේ මෙන්න මේ get score කියන එක ඔබන්න. මෙතනදී මේකේ please wait කියලා අපිට ටික වෙලාවක් ඉන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. විනාඩියක් දෙකක් වගේ ඉන්න තියෙන්නේ.
අපේ වොලට් එකේ ඔන් චේන් ඇක්ටිවිටි මේගොල්ලෝ චෙක් කරලා මෙන්න මේ විදිහට ස්කෝර් එකක් දෙනවා. එතකොට මෙන්න මේ ස්කෝර් එක මින්ට් කරන්න නම් අපිට එතේරියම් ඔප්ටිමිසම් එතේරියම් බැලන්ස් එක 0.08ක් වගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම හිතන්නේ ඩොලර් 1ක් වගේ ප්‍රමාණයක්. ඒක ඔයගොල්ලෝගේ වොලට් එකේ තියෙනවා නම් ඔයගොල්ලෝ මෙතනින් මින්ට් ස්කෝර් එක දීලා මේ ස්කෝර් එකත් මින්ට් කරලා තියාගන්න. මගේ මේ වෙනකොට බැලන්ස් එක මෙච්චරක් නැහැ ඔප්ටිමිසම් එතේරියම් චේන් එකේ. ඒ නිසා මම මේක දැන් කරන්නේ මේක පස්සෙලා කරන්න. ඔයගොල්ලෝ වොලට් එකේ ඔප්ටිමිසම් එතේරියම් තියෙනවා නම් ඒකත් දැම්මම කරගන්න. හරි එතකොට මේ ආර්ථික ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අද වීඩියෝ ගොඩක් පොඩි වීඩියෝයක්. මේකේ දැනට මුකුත් අමතර වැඩ නැහැ. ඔය ටික විතරයි කරගන්න තියෙන්නේ. මේකේ අප්ඩේට් આવස් මම ටෙලිග්‍රෑම් channel එකට දාන්නවා. ඔයගොල්ලෝ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඉන්න. එතකොට ඔයගොල්ලෝ යටට බලා ගන්න පුළුවන් කලින් දාපු data haven ARP එකේ අලුතෙන් ටාස්ක් වගේක් ඇඩ් කරලා තියෙනවා. ඒ ටාස්ක් ටිකත් ඔයගොල්ලෝ බලලා කරගන්න. ඒකේ ටාස්ක් කරන්න අමාරු ඒවා chat GPT එකට දාලා එතනින් එන answers ටික දීලා ඒක කරගන්න. එහෙනම් ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒවට රිප්ලයි කරනවා. නැත්නම් ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඒකේ මැසේජ් එකක් දැම්මම කමක් නැහැ. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්වනවා. සුබ දවසක් ඔයාලට.